මෙතන තේරෙන්නේ. හරිද? මිනුම කියන කෑල්ල ඇතුළේදී තමයි අපි මුලින්ම ඒකක කියන කොටස ඉගෙන ගන්න. ඒක. හරි. මම පැහැදිලි කරා ඒකකයක් කියන්නේ දැන් අපි දිගමයින්වනම් අපිට ඕන එකක වලින් මයින් වෙනවා. එතන උතොත් ඇමරිකන් ස්ටෑන්ඩඩ් තියෙනවා. ඇමරිකාවේ ඉන්නේ වෙන විදිහක්, උතොත් ලංකාවේ ඉන්නේ වෙන විදිහක්, ඉන්දියාවේ වෙනම ස්ටෑන්ඩඩ් එකකට ඒගොල්ලෝ මෙන් කරනවා. අපි ලංකාව ගොඩක් වෙලාවට ඉංග්‍රීසි වල UK ස්ටෑන්ඩඩ්ස් වල තමයි අරයන්නේ. ඒතර ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඒතකොට මනින් මෙෂර්මන්ට් මිනුමක් ගන්න අපි ඒකකේ දැනගන්න. අන්නේ ඒකකයේ කියන පාර්ට් එකට තමයි මේ පළවෙනි පාඩම වෙන් කරන්නේ ෆිසික්ස් වල. හරි. හරි. අපි ෆිසික්ස් වලදී අපි ඒකක කියන එක කතා කරගෙන යමු. හරිද? මම කිව්වා ඒකක කියන කතා කරද්දී මූලික භෞතික රාශි ගැන කතා කරා. මූලික භෞතික රාශි 7ක් ගැන කතා කරලා දෙනවා. මම පැහැදිලි කරා මූලික භෞතික රාශි 7ක් කියන්නේ මොනවද? ඒවල මොනවද තියෙන්නේ? ඒවල විශේෂ දේවල් මොනවද කියන එක ගැන මම පැහැදිලි කරලා පැහැදිලිවම දුන්නා. ඒක තමයි ඒක නෑ මතක් කරන්න යන්නේ නැහැ. හරිද? එතකොට මම එන්නම් ඒකකවල ගත්තොත් විශේෂ දීර්ඝ හරිද? ඊළඟ ස්කන්ධය හරිද? දිග නම් අපි ගන්නවා මීටර වලින් සම්මත එකකේ. ස්කන්ධය අපි ගන්නවා කිලෝග්‍රෑම් වලින් සම්මත එකකේ. හරිද? ඔව්. ඊළඟ කාලය විශේෂම දේ ඊළඟ කාලය. මෙන්න මේක ගන්නවා අපි තප්පර වලින්. මෙන්න මේවා තමයි මේවල සම්මත ඒකක. මේවා මූලික භෞතික රාශි. මෙන්න මේවා පාවිච්චි කරලා මට ඕන නම් ව්‍යුත්පන්න කරලා භෞතික රාශියක් ගන්න පුළුවන් කියලා මම පැහැදිලි කරනවා. අපි ගත්තා දැන් කාලය සහ දිග භෞතික රාශි කාලය කියන එක සහ දිග නැත්නම් අපි කියන දුර කියලා කියන්න පුළුවන්. කාලය දුර කියන භෞතික රාශිය පාවිච්චි කරලා දුර බෙදීම කාලය කියන මෙන්න මේක ව්‍යුත්පන්න භෞතික රාශියක් විදියට මේක නම් වේගය කියන්නේ. වේගය එතන මේක අපි දුර කියන එක විස්තරය යනවා කියනවා. මේවා ඕලෙවල කියනවා දුර කියන එක විස්ථාපනය වෙන් වුණොත් අපිට කියනවා එකට ප්‍රවේගය. දන්නෝ හේතුව තමයි දුර කියන්නේ අදිශ රාශිය විස්ථාපනය කියන්නේ දෛශික රාශිය. අපි විස්ථාපනය කාලයෙන් විදුත් ඒකට අපි කියන ප්‍රවේගය කියලා. අපි දුර කාලයෙන් විදුත් අපි ඒකට කියමු වේගය. මේකට හේතු තියෙනවා මේවා ඕලෙවල සාමාන්‍යයෙන් මතක් කරන කාරණා. මම නිකන් මතක් කරන්නේ. හරි මම කියන්න ඕන කරන්නේ. මූලික භෞතික රාශි තියෙනවා. මූලික භෞතික රාශි වලින් අපිට ව්‍යුත්පන්න භෞතික රාශි වෙන් කරලා ගන්න පුළුවන්. මේ ව්‍යුත්පන්න කරලා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් ඊළඟට ඔය ඒක කියලා කතාව තමයි මම හිතුවා මතක්. මේකේ තියෙන මොන ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒක අහන්න පුළුවන්. chat එකට දාන්න මොකක් ප්‍රශ්නක් තියෙනවා නම් නැත්නම් මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන්. හරි. දැන් ඊළඟට කතා කරන්නේ ඔය O level ඉවර O level කතා කරන්න ඉතින් මා ඒකට කියන සම්පූර්ණ O level එක. භෞතික රාශිය කතාව O level නෑ. හැබැයි ඉතින් ඒකද කියන කෑල්ල O level. හැබැයි මාන කියන කොටස මාන කියන පාඩම වල ගත්තොත් මේක A level වලදී පටන් ගන්න පාඩම. හරි. A level කියන එක ඇතුලේ තමයි මේ මාන කියන එක ගන්න. මාන. මොකද්ද මානයක් කියන්නේ? මානයක් කියන්නේ මිනුමක් කියන එක තමයි සරල. අර වචනාර්ථයකට මිනුම. මාන මොකටද ඕනේ වෙන්නේ? මම මෙහෙම කියන්නම්. ලෝකයේ මේ තියෙන හැම භෞතික රාශියක්ම අපි ඒකක කියලා දෙන්නේ නයිනවනේ. මාන කියන්නේ මේවල ෆන්ඩමෙන්ටල් දේවල්. ඒකේ තේරුම නෑ. මේ කියන්නේ සරල උදාහරණ. කෙමිස්ට්‍රි කරගන්න කෙමිස්ට්‍රි කරනකොට ඒවල තියෙන පරමාණු ඊළඟට අපි අතට පදාර්ථ කෙනෙක් පදාර්ථ වල අපි තනුන්නේ කියලා පරමාණු කියලා ගන්නවනේ. කෙමිස්ට්‍රි වල ගන්න මේ පරමාණු කියන්නේ මේ වගේ මේ තියෙන මූලිකම දේ. يعني මේෂ මිනුම් වල තියෙන මූලිකම දේ තමයි මාන කියලා වගේ ගන්නවා. ඒක තමයි සරල මාර්ගය. ඒකට මාන ගැන පොඩි අවබෝධයක් තිබුණොත් අපිට සමහර දැන් වලදී පට්ට අදගන්න. මොනවද දැන් කියන්නේ මාන කියලා ඕගොල්ලෝගේ සිලබස් එක ඇතුලේ ප්‍රධාන මාන තුනක් ගැන විතර කතා කරනවා. මාන රාශි තුනක් ගැන විතර කතා කරනවා. අනිත් තව තියෙනවා ඒක ඔයගොල්ලන්ට වැඩක් නෑ. අපි ගිහින්දා ඔයගොල්ලන් තියෙන තුන ගැන කතා කරනවා. නෝට් එකක් තිබ්බ මෙයා මොකද ලේසියි. ලියා ගන්නකො මාන කියලා අනුමානිකව ලියා ගන්න.
මාන ලියලා මෙන්න මේ වාක්‍ය ටික ලියාගන්න. මාන කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරමු. මෙහෙම ලියන්න. යම් ව්‍යුත්පන්න භෞතික රාශියක් ලියාගන්න. මේ විදිහට කරගෙන යන්න යම් ව්‍යුත්පන්න භෞතික රාශියක් මූලික භෞතික රාශි ඇසුරින් ගොඩනැගී ඇති. යම් ව්‍යුත්පන්න භෞතික රාශියක් මූලික භෞතික රාශි ඇසුරින් ගොඩනැගී ඇති අන්දම පෙන්වන සංකේත ක්‍රමයක්. යම් ව්‍යුත්පන්න භෞතික රාශියක් මූලික භෞතික රාශි ඇසුරින් ගොඩනැගී ඇති අන්දම පෙන්වන සංකේත ක්‍රමයක්. මාන යයි කියයි. මානයයි කියනු ලැබේ. මානයයි කියනු ලැබේ. මම කතා කරන්නේ වැඩි නම් පොඩ්ඩක් මට කියන්න. නෑ මොකද හිතන්නේ ඔයගොල්ලෝ ෆිසිකල් ක්ලාස් එකක් නම් ඉස්සරහින් ඉන්න ඕගොල්ලෝ ඉන්නේ බලලා කියන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාස් එකක තියෙන මේ ප්‍රශ්න නිසා ඔයගොල්ලෝ මට කලියම් ගන්නත් කියන්න නෑ. දැන් දාලා දෙන්නේ මොකක්ද? හරි යම් උත්පන්න භෞතික රාශියක් මූලික භෞතික රාශිය ඇසුරින් ගොඩනැගී ඇති අන්දම පෙන්වන සංකේත ක්‍රමයක් මාන යයි කියලා. ඒක සරල දෙනවා තේරෙන්න. අපි හිතමු දැන් ප්‍රවේගය කියලා ගන්නවා. ප්‍රවේගය කියන එක අපි ගත්තා විස්ථාපනය බෙදීම කාලය කියලා ගත්තා. ප්‍රවේගය කියන්නේ විස්ථාපනය බෙදීම කාලය කියලා ගත්තා. විස්ථාපනය කියන්නේ දුරක් මීටර. කාලය කියන්නේ තත්පර. මම මේක එක ගත්තොත් අපි ගන්නවා ms ශ්‍රේණියකට. හොඳයි ගොඩක් ඒවල මේ ශ්‍රේණියක වල මුලින්ම ඉමේජ් එකම වුණොත් මේ ශ්‍රේණියක වෙච්ච දේ තේරෙන්නේ නැහැ. මෙහෙම කියන්නේ ගොඩක් කිව්වා. මට ෆිසිකල් ක්ලාස් එකේ පැහැදිලි කරා. s කියන එක උඩ තියෙන්නේ දර්ශක 1. මේ වගේ එකක් භාග සංඛ්‍යාවක ඉහළට එද්දී ඒ දර්ශක ඍණ වෙනවා. ඒයින් තමයි අපි තනි පෙළකින් ලියනට ms ශ්‍රේණියක කියලා ගන්නවා. හරිද? නැත්නම් වරනේ ඔබට දුන්නේ 5යි ms ශ්‍රේණියක කියලා දාන්නේ. ඔබට ඕනේ නම් 5යි ms කියලා දාන්න පුළුවන්. මේකත් හරි. හරි. මොකද හරි වුණාට අර විදිහ තමයි දාන්නේ. හරි. මම රවුමක් වගේ නින්දා වල තියෙන අඩුවට කියන්න බෑ. හරි. මේක තමයි ඒකකේ. ඒතර මාන කියන්නේ මාන ප්‍රධාන අංග තුනේ මම ඒ තුන දැම්ම කියන්නවා. අපි දුර නැත්තම් දිග මොකද මේවා පළල ඔක්කොම දුරවල් මෙන්න මේ වගේ දේවල් වලට පාවිච්චි කරන මානෙ තමයි L කියන්නේ. මම කොහොමද දන්නේ L කියන පුරා මොකක්ද මේ සංකේතයක්. දුරක් දිගක් පළලක් දක්වනවා නම් දාන සංකේතය තමයි L කියන්නේ. වෙන එකක් තමයි L. ස්කන්ධයක් දාන සංකේත තමයි කැපිටල් M කියලා කියන්නේ. ඔයාලට ස්කන්ධයක් මාන ඇසුරින් මොකක් හරි සංකේතයක් දක්වන්න ඕන නම් මාන පාඩක ඇතුලේදී මාන විදිහට ස්කන්ධය කියන දක්වන්නේ කැපිටල් M අප. ඊළඟ කාලය කියන මාන. කාලය දක්වන්නේ මොකද? L N කියලා දෙකක් හඳුන්වනවට පස්සේ කාලය කියන එක නම් තේරෙන්න ඕන. හරිද? කාලය කියන එක හඳුන්වන්නේ කැපිටල් T අකුරු. මේවා කැපිටල් ඈ. අනේ මේවා සංකේතනේ බං. උඹලට සංකේත වෙනස් කරන්න බෑනේ සබ්ජෙක්ට් එකක තියෙන. දැන් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ගොල්ලන්ට පුළුවන් මේ වගේ දෙයක්. සමහරව බර අපි දුන් ගණන්තය කියන්නේ ගණන්තය කියන මෙන්න මේ රාශිය සියුම්පන භෞතික රාශිය මේ ගණන්තය කියන එකට සංකේතයක් දක්වන සමහර දාන රෝ කියලා සමහර දාන D කියලා එකක්. සමහර පරිකාරකෙන් ගැමා කියලා දානවා. මේ ඕන එකකින් දක්වන්නේ ගණන්තය තමයි. ගණන්තය කියන්නේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. ස්කන්ධයේ විදිය පරිදි. ඒ කියන්නේ මොන්දේදී වීනේ. හැබැයි අපි ස්කන්ධය හැබැයි මෙන් වගේ පාවිච්චි කරනවා.
පරිමාණය v වගේ පාවිච්චි කරනවා. ස්කන්ධ දෙක කියන්නේ mass කියනවා. v කියන්නේ වොලියුම් කියනවා. ඝනත්වයට අකුරු තුනක් තියෙනවා. ඇයි තුන? ඔව්. මේක එක එක්කිනා මත ඩිපෙන්ඩ්. එක ගුරුවරු එක ළමයි ඕක ඉගෙනගත්ත සබ්ජෙක්ට් එක ඉගෙනගත්ත අකුරත් එක්ක ඒගොල්ලෝ මේ තුන වෙනස් කරලා දාගන්නවා. ඒතර ඒ වගේම එකක් තමයි නැහැ නේ. මේක භෞතික විද්‍යාවේ සම්මතව පාවිච්චි කරන දෙයක්. මේකේ ඔයා දුර දිග පළල මේ වගේ එකට එල් කියලා දැම්මොත් අතර මේකේ එල් කියලානේ ලෙන්ත් කියනවා. ලෙන්ත්. ස්කන්ධය කියන මෑස් කියන අර්ථයෙන් කැපිටල් දානවා. ටයිම් කියන අර්ථයෙන් වීකෙන්. මේ මාන තුන මේ LMT කියන අකුරු තුنين පාවිච්චි කරනවා. මේවා සංකේත. මේවා වෙනස් කරන්න බෑ. මේවා සිම්පල් අපිට දාන්නත් බෑ. මේවා වෙනස් කරන්න කොහොමවත් බෑ. ඒක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මොනවා හරි ප්‍රශ්නයක් ගෙන්න. අපිට කියන මේ සංගීතයයි පාවිච්චි වෙනවාගේ තේරෙන්නේ. ඔව් දැන් තේරෙන්නේ. මොකද මානසික පාවිච්චි කරන්නේ සමීකරණයක් සහ ඕනම අවුල් රාශියක් ෆන්ඩමෙන්ටල් මූලිකව හැදිලා තියෙන්නේ මොනවයින්ද කියලා හොයන්න වගේ දක්වා මේ කරන්නේ. ඒකට පාවිච්චි වෙන සංකේත තුනයි තියෙන උගලයි සිලබස් එකේ ඒ සිලබස් එකේ සංකේත තුනම මේ තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ මම හිතුවා තේරෙන්නේ නැති කියලා. දුර දිග පළල මේ ඕන එක. දිග දුරක් ගැන කතා කරනවා නම් අපි L කියන සංකේත ගන්නවා, ස්කන්ධය කියන වචන M කියන එක ගන්නවා, කාලය කියන වචන T කියලා ගන්නවා. හරි. අපි නෝට් එකේ තුරු කියලා ලියානේ ප්‍රශ්න මොනවද තියෙනවද නෑනේ. කියනවා අහන්න. හරි ලියන්න මේ මූලික භෞතික රාශි 7ටම මාන ඇති නමුත් සුලා කියලා ලියන්න. මූලික භෞතික රාශි 7ටම මාන ඇති නමුත් මූලික භෞතික රාශි 7ටම මාන ඇති නමුත් උසස් පෙළ විෂය නිර්දේශය තුල අපගේ අවධානය යොමු වන්නේ උසස් පෙළ විෂය නිර්දේශය තුල අපගේ අවධානය යොමු වන්නේ දීර්ඝ ක්‍රමාවක් කාලය ස්කන්ධය යන රාශි තුනෙහි මාන කෙරෙහි පමණයි. ස්කන්ධය යන රාශි තුනේ මාන කෙරෙහි පමණය. ඒ කියන්නේ සිලබස් එකේ මූලික භෞතික රාශි 7ක් තිබුණා. 7 හැම එකකටම අතර මානක් තියෙනවා. හැබැයි සිලබස් එක ඇතුළේ අපි කතා කරන්නේ මොන්නේ මේ තුනේ මානක විතරයි කියලා මේකේ. හරි. ඒකෙම ලියා ගන්න. නතරුලේ ලියන්න. තුනක් ලියන්න එපා. දිග කියලා දාන්න. මුලක් විතරනේ කියලා. දිග සමානයි L කියලා කැපිටල් කොහොමද දාලා P ලෙන් කියලා දාන්න. මූ තමා සංකේත. ස්කන්ධය නම් මූ තමා සංකේතය. කාලය නමූ තමා සංකේත. ඔය යාළුවා ලියා ගන්න. මොකක් ප්‍රශ්නයක් වුණ මම අහන්න. හරි නේද? දේනවද? බොඩ දෙනවද? තේජිමා ඇහෙනවද? රුචිර? එහෙනම් පැහැදිලි. මොකක් වශයෙන් තුන් කියන්නේ? මේ තුන් ලියන්නේ වල කියන්න මට. ඉවරයි. රුචිර මොකද? මායිකේ තියෙනවද? ඉන්නේ දන්නේ. ඉවරයි. හරි. හරි. එහෙනම් දැන් ඊළඟට දාගන්න. මම තව දෙයක් මතක් කරනවා මේකත් එක්ක. දැන් මොකක් හරි ඔයගොල්ලෝ මේ සබ්ජෙක්ට් එක ඇතුලේ මේ පළවෙනි පාඩමනේ මේ පාඩම ඉස්සරහට කරලා යනකොට මේ ඒ ලෙවල් වලට ප්‍රශ්න අහනවා. මොකක් හරි එක මානෙ
අවලා හැබැයි කවදා බලාපොරොත්තු වෙනවා දිගේ මානේ මොකද්ද? L ඒ වගේ වහන්නේ නැහැ. මහන්නවා ඇති O level වල ආන්නේ. අර කටපාඩම් සිංහල දිගේ මානේ මොකද්ද? L පාලේ මානවන්නේ වගේ තී එහෙම ඒවා අහන්නේ නැහැ. හැබැයි අහනවා ප්‍රවේගයේ මාන මොනවද? ප්‍රවේගයේ මාන මොනවද? අන්න ඔක ප්‍රශ්නයක්. වෙලොසිටි කියන එකේ මානෙ මොනවද කියලා. මේ ඔයගොල්ලෝ පාට ඉක්ුණා දන්නේ මම මේ ෆොටෝ අරහනක් පාවිච්චි කරන්නේ. වීචන ප්‍රවේගය වෙලොසිටි එක නැත්නම් වෙලොසිටි කියන්නේ වෙලොසිටි කියන්නේ ප්‍රවේගය. මෙන්න මේකේම ෆොටෝ අරහනක් දානවා. ෆිසික්ස් වලදී මේ ෆොටෝ අරහනේ තේරුම තමයි මේ ඇතුළේ ඉන්න එකාගේ මානෙ මොකක්ද කියලා. මේ කොටු වරහනේ තේරුම තමයි මේ ඇතුලේ ඉන්න එකාගේ මානෙ මොකක්ද කියලා අහන්නේ. මම හිතනවා තේරුණා. මම කියන්නේ වගේ පොරුත්තින්ම මම මේ කොටු වරහන් විතර පාවිච්චි කරනවා මොකක් හරි. මාන සම්බන්ධව කැලකට කොහොමද යාම? වෙලොසිටි කෙනකේ මානෙ මොකක්ද කියලා බලලා විභාගයෙන් අහන්න පුළුවන්. මෙහෙම ඇහුවොත් සරල දෙයක් කරන්න තියෙනවා. ඔයා මතක තියාගන්න මේ මාන තුන අනිවාර්යයෙන්. මේ තුනම ස්කන්ධේ මාන කැපිටල් A, කාලේ මාන කැපිටල් T, දිගේ මාන කැපිටල් A. මේ තොර දැනගත්තොත් විස්ථාපනය කියන්නේ මොන වගේ දෙයක්ද අත්‍තරම? විස්ථාපනය කියන්නේ ස්කන්ධයක්. උන්තරන් ගන්නවා විස්ථාපනය කියන්නේ දුරක්. හරි. ඒක තේරෙන්නේ. විස්ථාපනය කියන්නේ දිග දුරක්. එහෙනම් වෙලොසිටි එකේ මාන ගන්නව නම් සර සමීකරණ මතක තියෙනවා. සමීකරණ ප්‍රවේගයේ සමානයි විස්ථාපනය වෙදී කාලයකට සමීකරණ. මේ සමීකරණේ විස්ථාපනය කියන කැලල දිග දුරක් නිසා ස්කේල් කියලා දානවා. කාලය කියන්නේ කාලය මොනවද? එන යාදිමාන T කියලා දාන. මේ සංකේත කැපිටල් ලකුණු දානවා. සිම්පල් ලකුණු පාවිච්චි කරන්නේ නැහැ කිසිම වෙලාවක මානවල. L බෙදීම T කියන එක මම ලියනවා. කලින් දෙන්නේ. L T ඍණ 1. මෙන්න තමයි මාන. හරි. මම කියපේ තේරුණාද සලම් කියන්නේ? ඔතුන්දර දෙයක් දෙන්නේ. ඔයගොල්ලන් තේරුණාද? වෙලොසිටි කියන එකේ මාන ගත්තොත් L බෙදීම T LT ඍණ 1 කියලා ගන්න. ඒක තේරුණාද? මේ ගහන්නේ ඉතින්. මොකක්ද වෙන්නේ? තෙලෙජින්ද ඉන්නේ. ඒක තේරුණා නේද? මේ වෙලොසිටි කියන එකේ මාන දෙද්දි තේරුණාද? තේරුණා. දොරනේ වල වෙලොසිටි කියන එකක මාන අනිත් මාන බලන්න. මොකද මාන වෙනත් නැහැ අපි කරගෙන ඉලා යන්නේ පැහැදිලි මොකද උන්නේ නේද මේ කනෙක්ෂන් ලැජ් එකක් තුන්නේ දැන් මුටල් ලොකු කරන ගමන් කරන්නේ වඩා රොන්නේ නෙවෙයි ඒ කියන්නේ මාන පාඩම ඇතුළේදී කොටු වරහණක් දානවා කියන දේ තේරුම අදාළේ කොටු වරහණ ඇතුළේ තියෙන එකාගේ මානෙ මොකද්ද කියලා අහන්නේ. මාන කියන්නේ මොකද්ද? මාන කියන්නේ මොකක් හරි නිරුත්පන්න හරි මොකක් හරි භෞතික රාශියක ෆන්ඩමෙන්ටල් කියන මූලිකව මේක හැදිලා තියෙන මොන වගේ දෙයකින්ද කියලා බලන සංකේත ක්‍රමයක්. මේවා සංකේත. එහෙනම් මේ සංකේත වලින් තමයි අපි මාන කෙනෙක් හොයන්නේ. මාන හොයද්දී මේක දෙන වෙලොසිටි. ඒ ප්‍රවේගයේ මාන මොනවද කියන්නේ අහලා. බා ප්‍රවේගය කියලා සිංහලෙන් ලියලා මේ කොටු වරහණ දාමු මේකේ තේරුම ප්‍රවේගය කියන එකගේ මාන මොකද්ද කියන එක. දැන් මේ ප්‍රවේගයේ මාන හොයන්නේ මකලා කරලා ප්‍රවේගයේ මාන හොයන්නේ. අපි දන්න ප්‍රවේගයේ සමීකරණ විස්ථාපනය බෙදීම කාලය කියන්නේ. ඔයා විස්ථාපනය කියන්නේ මොකද්ද කියලා අඳුරගන්න මේ වර්ගකුලේ. හරි. විස්ථාපනය කියන්නේ දිගත්ත, විස්ථාපනය කියන්නේ ස්කන්ධයද, විස්ථාපනය කාලයද. හරි. මම හිතනවා ඕනම කොමා තත්ත්වයක නැති ඕනම දරුවෙන්ට තේරෙනවා විස්ථාපනය කියන්නේ දිගක් කියලා. එහෙනම් විස්ථාපනයේ දිගක් නම් L කියන දිග පාවිච්චි කරොත් මෙතනට ඔන්නේ. විස්ථාපනයේ දිගක් එන L කියන මානෙ ගත්තා. කාලය කියන්නේ කාලයට. ඒක වෙන ප්‍රශ්න නෑ.
කාලේ කැපිටල් T කියලා ගත්තොත් ඔයාලට පුළුවන් අර මේ ඒකක දැම්මා වගේ මේ හරි ඒක දැම්මා වගේ L බෙදීම T කියන කෙනා T උඩට එනවනම් විතර තියෙන එකනේ පළවෙනි බලේ තියෙන්නේ LT දිනේ එක කියලා දානවා. ඒත් මේක තමයි ප්‍රවේගය කියන එක්කෙනාගේ මානෙ වෙන්නේ. දැන් තේරුණාද? එච්චරට තේරුණාද? මොන තේරුණාද මේක? ඔව් සර්. හරි. එහෙනම් දැන් මේක ලියන්න. ඔයා ප්‍රවේගය සමාන විස්ථාපනයේ කාලය m/s ms මීටර මෙන්න මේ කැලේ ලියන්නේ කොටවල ලියන්න. මෙන්න කොටවල කොටස ලියන්න. හරිද? වෙලොසිටි කියන්නේ ප්‍රවේගයෙන් ප්‍රවේගයේ මාන ගත්තොත් L/t LT ඍණ එක වෙනවා. මම හිතනවා ක්ලියර් ඇති කියලා කියන කතාව. හරි. මම ලියගන්න. ලියගෙන මට කියන්න ලියන්න ඕනේ කියලා. හරි මොකද තත්ත්වය? එහෙනම් මම කියන්නේ කනෙක්ෂන් එක සෑහෙන තමයි. හරි මම හිතනවා හරි කියලා. හරි නේද? මොකද චැප්ටර් එක හරි. හරි. දැන් ඕන දැන් මෙතන යාට කරගෙන යන්න තියෙන්නේ මේ දැන් ඔයගොල්ලන්ට සමීකරණ ටික මතක තියෙන්න ඕනේ. මේ සමීකරණ මතක නැතුව ඇතිනේ. අපි try කරමු සමීකරණ මතක නැත්තම් මතක් කරලා හරි කරගෙන යන්න. ඔතන විතර හරි නේද? හරි කියලා තියෙනවා. හරි. ලියන්න අනුමානතාවක් ව්‍යුත්පන්න භෞතික රාශි වල මාන සෙවීම කියන්නේ. ව්‍යුත්පන්න භෞතික රාශි වල මාන සෙවීම. දැන් මම භෞතික රාශිය දීලා මම හදනවා. මම පොඩි වෙලාවක් කියලා හදන්නේ ඊට කලින් ඔයගොල්ලෝ හදන්න. ඒ කියන්නේ මම භෞතික රාශිය දෙනවා මාන ගණිත දෙනවා. ඔයගොල්ලන්ට මතක නම් සමීකරණ. සමීකරණ මතක තියෙන්නේ නැහැ. ඕ ලෙවල් තිබ්බ හැම සමීකරණම මතක් කරගන්න. ඔයගොල්ලන්ට ක්ලාස් දුවා. ඔයගොල්ලෝ මේ ඕ ලෙවල් වල තිබ්බන වල අච්චුපතේ සමීකරණ සෙට් එක. ඒ සමීකරණ සියල්ල ලියලා ඒක අරගෙන කොලයකට ගන්න කිව්වා. ඒක ගන්න එකේ වැදගත්කම තියෙන්නේ මෙන්න මෙතන. මෙතනේ තරගත්තම ඉන්නේ. මොකද අපිට සමීකරණ මතක තිබ්බොත් තමයි මාන ශිල්ප හොයන්න පුළුවන්. හරි. මම ලියලා මම හදනවා. මම පොඩි ලැග් වෙනවා. මම පොඩ්ඩක් ඔයාලා ඊට කලින් හදන්න. එතකොට තමයි මේක තේරෙන්නේ කොහොමද වෙන්නේ කියලා. හරි. ව්‍යුත්පන්න භෞතික රාශික මාන සොයමු කියලා දැම්මා. එක මුලින්ම වර්ගඵලය කියන වර්ගඵලය ඒරියා කියන එක. ඒරියා එයාගේ මාන ඕනේ. මෙන්න මානසික සංකේත. මෙන්න කොට වරන දාන්න ඕනේ. මාන හොයන්න කියලා දැම්මොත් කොට වරන දාන්න. ඒතකොට ඒකෙන් තේරෙනවා මාන තමයි මේක ඉල්ලන්නේ. හරි. මාන මොනවද? සමීකරණ වලින් ලියන්න. ලියලා බලන්න මේක බලන්න ලියන්න. වර්ගඵලය එන්නේ දිග වැඩි කරන්න ඕනේ දිගකින් නේ. මට ඕනේ වර්ගඵලයේ මානනේ. එනම දිගේ මාන හොයාගෙන මේකේ මාන ගත්තම. එනයි වර්ගඵලයේ කොයි සමීකරණයක් පාවිච්චි කරනවද? වෘත්තික වර්ගඵලය πr වර්ග. හතරස් කොටුවක් නම් ඒක සමසකස්සයක් වගේ නම් අවුලන්නේ මේක. L නම් R නම් මේක R වර්ග නැත්නම් R තව පාට නැත්නම් L නම් L තව කෙල් ඒ වගේ පැත්තක දිගේ කරනවා. කෝකද පාවිච්චි කරන්නේ? ත්‍රිකෝණාංශයක් නෙමෙයි. මේක B නම් B තව B කියන. මේ තුනේ කොයි සමීකරණ පාවිච්චි කරලාද මාන හොයන්න? හොඳ ප්‍රශ්න. හොඳ ප්‍රශ්නයක් මම මොකද කිව්වේ? මං කිව්වේ වර්ගඵලය කියලා රාශියක් තියෙනවා. භෞතික රාශි. ඒ රාශිය හැදිලා තියෙන මොනවෙන්ද කියලා හොයන එක තමයි මේකේ වැඩේ. එතකොට බං ඉතින් මේ භෞතික රාශිය තියෙන ඕන සමීකරණෙ මේ උත්තර එන්නේ නැහැ. ඔව් එහෙනම් ඒ ඕනේ කියන්නේ. ඔව් ඕනේ කියනවා. ඔයා සමතල රාශිය ගත්තොත් එල්ලතාවක් කියලා කියන්නේ බං. දුර දිගුර කියන පාරේ එක පැත්තක වර්ගයනේ බං එන්නේ. මොකද එල් වර්ගනේ. ඉතින් එල් වර්ග කියන්නේ හරියම
මේ එලිමන්ට් මේ මාන තමයි තියෙනවා සිම්පල් ගන්න සිම්පල් වල සමීකරණ ඒ කියන්නේ වාගේ ටික වැඩිකින් ටිකක් ග්‍රාපවෙන් එක හරි ඩිජිකොනස් ඒක හරි හැබැයි මම දන්න ප්‍රශ්න තියෙනවා වෘත්තයක වැරදි ඉන්නවා වෘත්තයක මේ ෆයි කියලා එකක් ඉන්නවා මොකක්ද ෆයි කියන්නේ ග්‍රීක අකුරක් එතකොට ඒක මාන නැද්ද වා ෆයි කියලා රාශියක් අහලා කියන්න බලන්න මූලික භෞතික හතක් තියෙනවා ඒ භෞතික ෆයි කියලා රාශියක් තිබුණා නෑ ෆයි කියන්නේ මොකක්ද ෆයි කියන්නේ නියතයක් නියතයක් කියන්නේ කොහොමද ෆයි කියන්නේ කෙලිමේ 2.7 මේ 7.22යි නැත්නම් 3.1යි ටික දාන් කියන්නේ මේ ඉලක්කම් වලට මාන නැහැ ඒ නියත වලට මාන නැහැ මෙහෙම නියත තියනවද ගොඩක් ඔව් මෙහෙම නියත ගොඩාක් තියෙනවා පාඩේ ඉස්සරහදී හම් වෙන ගොඩාක් තියෙනවා මොනවගේ නියතයක් හම් වෙනවා කැපිටල් G කියන්නේ නියතයක් කොහොම නියත ගොඩාක් හම් වෙනවා මේක කියයන්දී මේ මොනවාද සමහරවිට නම් මේ වගේ නියත වලට මාන නැහැ මොකද නියතයකින් ගන්න මාන ඇවගාඩ්‍රෝ නියතය ගත්තොත් ඇවගාඩ්‍රෝ නියතේට මාන නැහැ. ඇවගාඩ්‍රෝ කියන්නේ නියතයක් එක මාන නැහැ. හැබැයි මම මෙහෙම ප්‍රශ්නයක් ගෙනවා. ගොඩක් වෙලාවට ඒ වල මම මැදදී තියලා මතක් කරන මාන පාර වල ටිකක් කාලයක් මතක් වෙනවා මේකට මාන. සිම්පල් G මේකට අපි කියන වෘත්ත තොරණය. හොඳ ප්‍රශ්නයක් නේද? වෘත්ත තොරණයට මාන තියනවද නැද්ද? මොකද හිතන්නේ? මාන තොරණේ වෘත්තයේ නියතයක්. ඔව් නියතයක්. තොරණේ ලංකාවේ පෘථිවිය ඇතුලේ වෘත්ත තොරණේ අපි දන්නවා 9.8යි කියලා. මිනිස්සුන්ගේ දානවා. මොනවාද නැත්නම් ඕගොල්ලෝ මේක ආසන්නව 10යි කියලා දාලා. මේ දාලා. ඒතර මුට මුටි හැමදාම 10යි නම් හැමදාම දාන්න මුටයි මානයක් තියෙන හේතුවක් නැහැ. එහෙම හිතනවා. හැබැයි අර ඒකකයක් තියෙනවා බලන්න. මේ මානයි ඒකක අතර ඍජු සම්බන්ධයක් නැහැ. ඒකක තියෙනවනේ අනිවාර්යෙන් මාන තිබිය යුතුයි. එහෙම එකක් නැහැ. මාන තියෙනවනේ ඒකක තිබිය යුතුයි. ඍජු සම්බන්ධ ගන්න බෑ. සාමාන්‍ය මොකක් හරි එකට මාන තියෙනවනේ අනිවාර්යෙන් ඒකක් තියෙනවා. හැබැයි ඒකක තියෙන ඕනම එකකට මානයක් තියෙන්න ඕනේ නේද? ඇයි මේක දැන් තේරෙන්නේ නැහැ. මොකද ෆාල්තාම මේ ජීයක් හොගෙන ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව ගැන මෙච්චර ගැන අයිඩියා නැහැ කොහෙන්ද අයිඩියා නැතිසවට මාන එකපාරට ගන්න. ෆයි කියන ඉලක්කමට මානයක් නැහැ. ෆයි කියන්නේ ගණිතයේ පාවිච්චි වෙන කන්ස්ටන්ට් එකක්. ඒ අපිට මාන නැහැ. හැබැයි G කියන ගුරුත්වයේ කන්ස්ටන්ට් එකක් නෙවෙයි. ගුරුත්වයේ කන්ස්ටන්ට් එක නෙවෙයි. ඒ ගුරුත්වයේ කන්ස්ටන්ට් එක නෙවෙයි. ලංකා ගුරුත්වයේ ගුරුත්වයෙන් අනාශ මතයි එකයි. හැබැයි මේක හඳේදී හිම වෙනවා. භෞතික විද්‍යාව කියන්නේ මේ අපිට විතරද? ඔය හඳර ගියත් ගුරුත්වයේ 9.8යි නේ වෙනස්. ගුරුත්වයේ තොරණයක්. වචනේ තොරණේ කියන වචනේ තියෙනවා උදේ. එහෙම තියෙන ඒවලට මාන තියෙනවා. හරි. නියත වලට මාන තියෙනවා. නියත කියන්නේ ඊට අර ඒ නියතයේ වෙනස් විය හැකි නියත නමක ගණිතයේ දෙන නියතයක්. ෆයි කියලා. මේක මාන තියන්න බෑ. මේ ගණිත කියන්නේ නියතයක්. මේවට මාන නැහැ. ගණිතයේ ඉලක්කම. සරලවකෝ ඔයාලට මේ සමීකරණ අතරම ලියන්න වෙන්නේ 3.1 4යි ගලින් 7.22යි 4යි තමයි ඇත්තිලා සමීකරණ. උන් අර 7.22 කියන එක ලියන්න හම්බෙලිකමට වගේ කියලා හම්බෙලික නෙවෙයි ඔක තියෙන්නේ ගණිතය එකක්. මම ඒකට පාවිච්චි කරා කොහොමද? මම කියන්නේ තේරෙන්නේ නැතිද? මම කියන්නේ තේරෙනවද? ගුරුත්වයේ තොරණට මාන තියෙනවා. හැබැයි එහෙම වුණාට ෆයිට මාන නැහැ. තේරුණා මම මේ කියන්නේ? ඔය ඍජු හේතුවක් තියෙන ෆයි කියන එක මාන නැතිද? ඒක මාන ඉවෙලෙන් තේරෙනවා. අපි කියනවා තල කෝණීය ඝන කෝණීය කියනට මාන නැහැ කියලා. ෆයි කියන්නේ ඇත්තටම රේඩියන්ට් අරක් නේ. පස්සේ කාලේ මේ වීඩියෝ මම අප්ලෝඩ් කරනකොට ඔයාලට තේරෙයි. ෆයි කියනගෙන මාන නැහැ කියන එක ඔයාලට කියාට එච්චරයි. හරි. ෆයි යගෙන මාන නැහැ. අමුලක් නැහැ. වෘත්තේ තියෙනවා. වෘත්තේ වර්ගඵලයෙන් ෆයි r වර්ගය. r වර්ගය. අය දිගේ වදින
එහෙනම් මොන වර්ගඵලය වලින් වර්ගඵලයේ මාන වලින්කෝ මොන සමීකරණය පාවිච්චි කරත් කාට වර්ගඵලයේ මාන හරියටම හම්බුස්. මොන කියන තේරෙනවද ක්ලියර්ලි මොකද? මම හිතලා තේරෙනවා කියලා. හරි වර්ගඵලයේ මාන ඔබල හොයන්න. මොකක්ද දෙන්නේ? ඉස්සෙල්ලා සමීකරණ ලියන්න. සමීකරණ ලියලා ඊට පස්සේ සමීකරණ ලියලා මොනවද? L වතාවා L මොකද දෙන්නේ? L වල මොනවා තමයි. හරිනේ? තේරුණාද? තේරුණාද? ඔව් තේරුණා. පරිමාව වොලියුම් කියන එකේ මාන වල ඔයගොල්ලෝ මම අපරාධ දෙන්න. ඊට අපි ගණත්වයේ කියන එකේ මාන හොයන්න. density කියන එක මේකේ මාන කියන්නේ හරි ඒක කියන්න විලාසයේ ගාන තමයි ප්‍රශ්න තමයි කියන්නේ. එයාට සැලුවේ වේගී කෙනෙක් නම් මම කියන්නේ ස්පීඩ් වේගය කියන්නේ ස්පීඩ් ප්‍රවේගය වෙලොසිටි ඒක තමයි. වේගය ලියුමසා පොර ප්‍රවේගය ලියු වෙලොසිටි न्याय मानक है so they will acceleration क्या मानक है ना हाथ ಅದನ್ನು ಇನ್ನೊಂದು ಬಾಲೆ ಫೋರ್ಸ್ මේ හත ඉක්මනින් මට හොයන්න තියෙනවා. ගොඩාක් සමීකරණ තියෙන හැම සමීකරණයකම මාන හොයන්න. යනවාද? वो सब थे अरे ये तो ना क्लियर है अरे मैं इधर आया नहीं परिमाण के नीचे ना इतना मैं और एक करना मैंने क्या किया करता मैंने क्या करता तो दिगर अलग दूसरे नहीं करें ये परिमाण होने की करना करूँ ये मैं करना नहीं तो वह परिमाण की समझ होता वो नहीं वह गोले का परिमाण करते क्या तू नहीं हाथ भाई भाई आर गणी कोई एक होता तो काय फाइव आर गेज आ सिलेंडर एक कर तो ये फाइव आर गेज वो और एक कर ये नहीं
అవునండి